Penalty. Apa dia? Kalah. Video ke mana? දැන් හොයනවා මගේ පර්ස් එක. අනේ. මගේ පර්ස් එක ගත්තද කියලා? දැන් මගේ අතේ තියන්න නැති නේද? නෑ ඔයා නෑ උඹ මගේ අතේ තියන්න නැති පර්ස් එක. නෑ අම්ම කොහොමද ඉඳලා හොයනද? උඹ බලයන් කොහොමද මේක තියන්න කොහෙද? මේක පාරක් නෑනේ අම්ම එන්නකෝ. හරි බලයන් කොබන්. අනේ අපි යන්න දැන් තවත් කලකටාවක් ලං වෙලා. උඹ මට හන්ද දෙනවෑ. හැමදාම බඩගින්නේ. හරි උඹ ඵලයන් පත් එක බෙදාගෙන වරේකෝ හරි මම කියන බත් එක බෙදාගෙන එන්නම් තවල් පේන්නේ නැති තැනකින් මගේ පර්ස් එකමයි ගන්නෙ දැන් අද කියන්නේ පර්ස් එක ඒක කාලා නෑ වලින පෑමක් නෑ මේ කෑලි. උඹ කාරේ කාරේ මට පුළුවන්. බාහකට කාලයක්ෝ මම මේ හොඳට දාලා හරි උඹ හිටපන් මම දාගන්න. හිටපන්. මේ හරියන්නේ නේද ඒක Bang, makan ke depan ni. Jadi rasa dah dingin ni lagi ada mana? Mana lagi bang tu hendak kote mira kan? Jangan kalah ni. Enggak tengok betul. Udah betul. Aneh amma mage class nan iwara Aneh amma mage kannadi deka koheda mata koheda yande Aneh mage kannadi deka ko amma mehe enna amma Aneh balanna mage kaamare hadi ai mokada balanna me aachi amma හැමදාම mage me ekkom ඇඳුම් ටික අදිනවා අල්මාරිය අදිනවා මම දවස ගානේ හැමදාම අද දවස් කවදාද කෙලි අද දවස් නෑ ආච්චි අහගන්න එකයි යන්නේ කාලේ සඳෝදා टॉयलेट එකට ගියාම වතුර ගහන්නේ නැහැ. අම්මා කිව්වේ අද දවස් කවදාද ගහන්නේ නැහැ. හැමදේම ඇදලා දානවා. මොනවත් තියාගෙන ඉඳලා දුවේ අද දවස් කවදාද? අද දවස් සඳුදා. අනේ දෙයියනේ මට ඉස්කෝලේ යන්නත් පරක් නැහැ පුතේ. ඉස්කෝලේ යන්නත් පරක් වෙනවා. දුවේ මගේ හෑන්ඩ් බෑග් එක ඉස්කෝලේ යන්න ඕන පරක් වෙලා. කොහෙද යන්නේ ඉස්කෝලේ යන්නේ දැන් ඉස්කෝලේ ඒ දෙයක් සම්මුදනේ දැන් ටෙන්ෂන් නැහැ කොහොමද සාරිය හරි ඒක ක්ලාස් කරලා දෙන්න දැන් පොඩක් මට ඉස්කෝලේ යන්න ඕන හරි අනේ කෙලි පුතා කෝ දැන් උදේ හිටියානේ බැලට ගියා ඇයි බැලට ගියා අම්මා නෑ ගේ ඇතුලේ ඇති මට කොහේ වෙන්දද ඒකට මාන් ගැන ගානක්වත් නෑ දැන් නෑ නන්දලා කල්ලා ගියා ඒක
අනේ දුවේ මේ වැසිකිළිය කොහෙද? අර පැත්තේ වැසිකිළිය. කොයි පැත්තේද? ඔය පැත්තේ ඔය හැමදාම යන්නේ. මේ තියෙන්නේ. මේ ආච්චක කොහෙද මේ එන්නේ ඔයා? දුවේ මම මේ වැසිකිළියට යන. මේ ඇති වැසිකිළියක් නේ යන්න අර පැත්තට. දුව දන්නවද ඉස්සර කාලේ මගේ මහත්තයා ඇවිල්ලා අනුගණක අපි දෙන්න බැන්නේ සැක්ටම්බර් 26 නේ 96 මට මතක් වෙනකොට මාර සතුටුයි ඒ කාලේ ඒ වුණාට දුව දන්නවද මම ටීචර් කෙනෙක් වෙලා ඒ කාලේ කොච්චර වැඩ කරාද මට 90 ගණන් වල සම්මානෙ දැන් මේ උදේද දුවේ උදේ වගේ මට නම් පේන්නේ උදේ නෙවෙයිද කොහෙද අම්මා ඔයා ඉස්කෝල පුතර ඉඳ ගන්නකො වෙන දේ කියන්න ඉතින් ඉඳන් කෑමක් නෑ මේගොල්ලෝගේ ගාන්න බලන්න වතුරු ගුරක්වත් නෑ මේ බලන්න මස් මාළු ගේනව නේද එකක් මට දෙන්න අම්මට මං කන්න ඕනේ ගෙදර කියලා දානවා ඉතින් මේකි මට සලකනවද එකෙක් සලකන්නේ කන්න බොන්න නෑ තේ එකක් නෑ උදේට කෑවේ නැද්ද දේට මොන ඊයේ රැට කෑවද නෑ කෑවේ නෑ දවල් තේ එකක්වත් නෑ දවල් තේ එකක්වත් නෑ පුතේ වෙනකන් හිටියේ මේ ටික කියන්නේ තේ හරි අම්මා කලබල දෙන්න මං අහලා බලන්නම්කෝ අහලා බලන්නකෝ සුලෝචනා ඒ ඔය කොහෙද යන්නේ වැඩ නෑමද නෑ මම යන්නේ මේ ආව කරේ පොඩි සුලෝචනා ඔයා වැඩයිලා ආවද ඒකක් හදුනද ඒක බොම් පස්සේ ඔයා නෑ මේ අම්මට සලකන්නේ නැත්තේ පොරුට කියන්නේ මේ ඒක නැත්තේ මේ අම්මගේ වැඩවලට මේ කටි බර්ස් එක කොහෙද දැන් අම්මා කියලා අම්මා මේ කාලවත් නෑ දවල් කාලවත් නෑ දරුවගෙන් අහන්නකො මං කොහෙද මගේ පර්ස් මේ අම්මා ඔය හේට අර අනවාදිනවා මේ වාදිනවා සම්පූර්ණයෙන්ම ඔය මගේ පර්ස් මේකි මගේ පර්ස් එක ආයෙ අනේ අප්පච්චි දැන් මේක කරන්න බෑනේ අම්මා එකක් කියනවා ඔයාලා තව එකක් කියනවා අනේ අප්පච්චි අපෝ කියන්නේ මේ ආච්චි තමයි මම කියන්නේ අම්මට සලකන්නකො මේ මනුස්සයා වයසයිනේ මම කන්න මොන කෙල්ල දානවා ගෙදරට අනේ ආච්චි අම්මා බෝ කියලා දුන්නානේ මම කොච්චර ලොකු සම්මානයක් කරන්නද කියලා ඒව මතකයි අනේ පුතේ මේ අවත අර එනම් මේ අවස ලෑස්ති කරගන්න උදා පොඩ්ඩේ අපි කොස්තරමන්නේ කඩේක යන්කෝ අපි නෑ මොඩයක් දැන්වත් එහෙම කරනවා ඔය හන්දිපත් අමාරුවක් තියනවා කිව්වනේ අපි ගිහිල්ලා බෙහෙත් ටිකක් ගමු හරි හරි කොහොමද අපි ඒක ඉතින් කෑවද අම්මා තාම කෑවේ නෑ මොනවා හරි තියෙනවා නම් කන්න දෙන්නකො මට බඩගින්නේ උදේ ඉඳන් මුක් සලකන්නේ දොස්තර මහත්තයෝ මට අම්මට පුතේ මේ පවුදොස්තර කපේ මොකදලා අම්මට මතකයි කලින් මතකේ තියෙනවා දැන් මතක නෑ උදේට කෑවද කියලා මතක නෑ ඊට පස්සේ කන්නාඩි දෙක තිබ්බ තැන මතක නෑ හැම වෙලේම සල්ලි හොයනවා ඒ අතේ තියා අනේ ඔව් දොස්තර මහත්තයෝ මගේ කන්නේ පර්ස් එක දැන් එනකොටත් නැති වෙලා ඔය හරි දාලා වෙලාව මතක නෑ දවස මතක නෑ මොකද යා
මොනවද අර ඇඳුමේ දාලා වැඩ කරගන්න මතක නෑ. මේක ලෙඩක්ද කියලා සැකේට තමයි අපි මේ ආවේ. ඔව් අම්මටත් එක මේ කියන්නේ දුරත් අහගන්නකො මේ අම්මට ඇතිවෙලා තියෙන මනෝ විශ්ුද්ධභාවය කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ ගොඩක් අය දන්නේ ඩිමෙන්ෂියා කියුවත් තමයි මේක දන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් අවුරුදු 65 විතර වෙනකොට හැමෝගෙම මතකයේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ ඩිමෙන්ෂියා තත්ත්වය කියන්නේ ඊට වැඩිය වෙනස් තත්ත්වයක්. ඉතින් මේක මුලදී ආරම්භ වෙන්නේ වගේ උදේට කාපු දේ අමතක වෙනවා. දවල්ට ඒක බිව්වද අමතක වෙනවා. දවල්ට කෑව අමතක වෙනවා. ඉතින් මේක කාලෙත් එක්කින් වැඩි වෙනවා. ඉතින් අමතක වීම වගේම බුද්ධිමය තත්ත්වයක් අඩු වෙගෙන යනවා. ඒක පෞරුෂීය තත්ත්වයක් වෙනස් වීගෙන යනවා. ඉතින් මේක ආරම්භයක් විදිහට මේක දිගින් දිගටම වර්ධනය වෙලා අම්මා ඉන්න තැන අම්මට හඳුන ගන්න බෑ. සමහර ගෙදර එළියට ගියාම තමන්ගේ ගෙදරට එන දන්නේ නැහැ. අපි ඉස්සර දැක්කා වගේ මැසිලිට ගියාම තමන්ගේ නිතර කාමරේට එන්න අම්මා දන්නේ නැහැ. ඉතින් මේ වගේ අමතක වීම වැඩි වෙන්න පුළුවන්. ඒක පෞරුෂයේ ඔව් මේකට ප්‍රතිකාර තියෙනවා. මේක මනෝවෛද්‍යයෙකුට යොමු වෙලා මනෝවෛද්‍ය විශේෂඥයෙක් හම් වෙලා මේකට ප්‍රතිකාර ගන්න පුළුවන්. මේකට ଔෂධ තියෙනවා. ඖෂධ වලින් රෝගයේ මුල් අවස්ථාවේ හඳුනාගත්තම පාලනය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේක නිට්ටාවට සුව කරන්න බෑ හැමෝම දැනගන්න ඕන. නමුත් ප්‍රතිකාර සහ රැකබැලීම කියන ක්‍රියාවලින් තුලින් ඒ මවට හෝ පියාට හෝ වැඩිහිටියාට දීර්ඝ කාලයක් ජීවත් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේක සංකීර්ණ තත්ත්වයක්. මේ වගේ දෙමාපියෙක් රැකබලා ගන්නවා කියන්නේ සරල කාරණයක් නෙවෙයි. රැකබලා ගන්න දැඩි ලෙස පීඩාවට සහ අපහසුතාවයටපත් වෙනවා. ඉතින් මේක කණ්ඩායමක් විදිහට පවුලක් විදිහට එකතු වෙලා මේකට සම්බන්ධ වෙන්න ඕන. පවුලේ යම් කෙනෙක්ට පුළුවන් කාලය වෙන් කරන්න පුළුවන්. යම් කෙනෙක්ට යම් කෙනෙක්ට පුළුවන් ධනය වෙන් කරන්න. ඉතින් ධනය ඔව් ඒ පවුලක් විදිහට එකතු වෙලා අම්ම රැකබලාගෙන කටයුතු කරන්න ඕන. අම්මට අවස්ථාව දෙන්න ඕන, කාලය දෙන්න ඕන. අම්ම වෙනුවෙන් අනුගමන දෙන්න ඕන. අම්මගේ මතකයේ වැදගත් වෙන විදිහට මතකයේ නැවත වර්ධනය වෙන විදිහට එයත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්න ඕන. ඉතින් සංකීර්ණ දෙයක්. නමුත් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලා ආනතර කරනවා. හරි දොස්තර මහත්තයෝ. බොහොම ස්තුතියි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා අපේ